ගොළු බෙල්ලෝ ඔහොම ගියාම පොළුවනිදෝ ගහමුදුනට යන්න ඔයාට. ලස්සන කවියක් දැක්කා Facebook එකේ ඉහළ පහළ යනකොට. මේක මගේ පාසල් කාලේ මිතුරියක් දාලා තින්නේ. එතුමිය දැනට පාසල් ගුරුතුමියක්. අතන ගොඩක් ඉස්සු දෙනවා මේ වගේ කවියක් එයාගේ Facebook page එකට එකතු කරපු එක ගැන. මේ කවිය නිර්මාණය කරලා තියෙන්නේ මෑත කාලේ ඉතාමත් ජනප්‍රිය ගීත රචකයෙක් වෙච්ච රත්නශ්‍රී විජේසිංහ මහත්තයා. ඉතින් මේ කවිය ඊට ටිකක් අපි අහලා බලමු. මේක ඇත්තටම මේ කවිය සංවාදයක් තියෙන ළමයෙක් සහ ගොළු බෙල්ලෙක් අතර ඇති වෙන සංවාදයක්. හරිම ලස්සනයි. බලමු මේක. ආයෙත් මං කියන්නම් මුලින් ඉඳලා. ගොළු බෙල්ලෝ ඔහොම ගියාම පොළුවනිදෝ ගහ මුදුනට යන්න ඔයාට. මේ ළමයා අහන්නේ ගොළු බෙල්ලගෙන්. ගොළු බෙල්ල කියන මේ විදියට. උසට උසේ ගහ හැදුනේ නෑ එක රැට. ඇයි ළමයෝ තේරෙන්නේ නැත්තු ඔයාට. ළමයා කියනවා ඊට පස්සේ. ගහ මුදුනේ කොළ විතරයි මල් නෑ පාට. වෙහෙස වෙලා මොකටද ලස්සන නැති දෙයට. එතකොට ගොළු බෙල්ල කියනවා ආයෙත්. එකරයකින් ලස්සන හිමි වෙනවද කාට. දල්බු වෙසක් තිබුණ නේද සමනලයාට. ඊට ළමයා කියනවා. හිමින් ගාට ඔහොම ගියාම හිස් අතින්ම බිමට එන්න වේවි ඔයාට. ගොළු බෙල්ල කියනවා. හිමින් ගහමුදුනට මම යන දාට ගහමුදුනේ මල් පිපෙවි ලස්සන පාට. ඇත්ත නේද? සමහර වෙලාවට අපේ ජීවිතවලත් මෙහෙම දේවල් තියෙනවා. අපි යන ගමන හිමින් යන ගමනක් වෙන්න පුළුවන්. හැබැයි අපිට අපේ ජීවිතයේ විශ්වාසය තියෙනවා නම් අපි යන්නේ මේ දරට කියලා ඒ වගේ අපිට අනාගතය ගැන හොඳ දැක්මක් තියෙනවා නම් අපි යන ගමන ගැන බිය වෙන්න හේතුවක් නැහැ. ඒ අතර වාරයේදී තව කෙනෙකුට ඒකට ප්‍රශ්නයක් තව කෙනෙකුට ඒ ගැන ගැටලුවක් තියෙන්න පුළුවන්. තව කෙනෙක් ඔබට කියන්න පුළුවන් ඔයා මේ කරන වැඩේ තේරුමක් නැහැ කියලා. නමුත් ඔබට ඔබ යන ගමන විශ්වාස නම් ඔබ නොපැකිලවම ඔයාගේ ගමන ඔයා යන්න. ඒකයි.